අයිබෝන්න යාලුවනේ අදම මොයාලට ගෙනල්ලා තියෙන අපිට එදින්දා ජීවිතයේදී ගොඩක් වැදගත්වෙන දෙයක් ගැන ඒ තම අපේ ලයිට් බිල්ල එක නැත්තම් විදුලි බිල්පත මේක හැදන විදිහ ගැන ගොඩක් දෙනෙකුට නිසි අවබෝධයක් නෑ ඒ වගේම විදුලිය බිඳ වැටුණු වෙලාවක අපි ගන්න ඕනි ක්‍රියාමාර්ග ගැනත් ගොඩක් අය දැනුවත් නෑ අපි කරන්නේ සාමාන්‍ය විදිහට දුරකත නැමතුමක් මගින් විදුලි බලමන්ලේ සම්බන්ධ කරගන්න හදන එක ඒත් ගොඩක් වෙලාවට දුරකත නැමතුම දෙන්න වෙන්න නෑ මොකද ඒ වෙලාවට ගොඩක් කෝල්ලෙන හිද මේකට සීබ එකෙන්ම හොඳ විසදුමක් ලබාදීලා තියෙනවා අපි බලමු ඒ මොකක්ද කියලා මුලින්ම අපි ප්ලේස්ටෝකට ගිහිල්ලා සර්ච් බාර් එකේ CB කෙයා කියලා ටයිප් කරගන්න ඕනේ ටයිප් කරලා සර්ච් කරගන්න මෙන්න මේ ඇප් එක තමයි මේක ඊළඟට ඉන්ස්ටෝල් කරගන්න ඕනේ මුලින්ම ඩවුන්ලෝඩ් වෙනවා ඩවුන්ලෝඩ් වෙලා ඊට පස්සේ ටික වෙලාවකින් තමයි ඉන්ස්ටෝල් වෙන්න ගන්නේ හරි ඉන්ස්ටෝල් වෙලා ඉවරයි අපිට මේ ඇප් එක මෙතනින් ඕපන් දුන්නොත් ඕපන් කරගන්න පුළුවන් හරි නැත්නම් අපිට ආයෙත් හෝම් ස්ක්‍රීන් එකට ගිහිල්ලා වෙන්න මෙතනින් පෙන්න CB එක ඇප් එක උඩ ක්ලික් කරගන්න ඕනේ ක්ලික් කරලා ඕපන් කරගන්න මේක යූසර්නේම් පාස්වර්ඩ් දීලා තමයි ලොග් වෙන්න තියෙන්නේ. අපි කලින් රෙජිස්ටර් වෙලා නැති හින්දා අපි දැන් රෙජිස්ටර් වෙමු. මේ රෙජිස්ටර් බටන් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ෆුල් නේම් එක දෙන්න ඕනේ අපි. මම ෆුල් නේම් එක විදිහට බුද්ධික ප්‍රභාත් කියලා දෙන්න. ඔයාලගේ සම්පූර්ණ නම දෙන්න. ඊට පස්සේ ඔයාලගේ ඊමේල් එක දෙන්න. මම බුද්ධික 2013@gmail.com කියලා දෙන්න. ඊළඟට ඔයාලගේ ඩෙන්ටිටි කාඩ් නම්බර් එක. ඊට පස්සේ ඔයාලගේ ෆෝන් නම්බර් එකක් දෙන්න ඕනේ. මේ ෆෝන් නම්බර් එකක් අනිවාර්යෙන් දෙන්න ඕනේ. මොකද මේ ඊළඟට බ්‍රේක් ඩවුන් එකක් ඔයාලා මේ ඇප් එක හරහා දුන්නොත් එයාලට කන්ටැක්ට් කරගන්න මේ නම්බර් එක තමයි ඕන වෙන්නේ. ලෑන්ඩ්ලයින් එකක් තියෙනවා ලෑන්ඩ්ලයින් එකක් දෙන්න නැත්නම් ප්‍රශ්නයක් නැහැ මේ යූසර් නේම් එක හැටියට ඔයාලා ඊළඟට ලොග් වෙද්දී පාවිච්චි කරන්න ඕනේ නම තමයි මෙතෙන්ට දෙන්න ඕනේ මේක අනිවාර්යෙන් අකුරු 10කින් යුක්ත වෙන්න ඕනේ ඔයාලට මතකයේ තියෙන නම මේකට දෙන්න ඊට පස්සේ පාස්වර්ඩ් එක අපි 1234 කියලා දෙමුකෝ තියලා ආයෙත් පාස්වර්ඩ් එක කන්ෆර්ම් කරගන්න ඕනේ ආයෙත් ඒකම ගන්න 1234 ඊට පස්සේ මේ රෙජිස්ටර් බටන් එක ක්ලික් කරන්න අපිට පොඩි ප්‍රශ්නයක් කියලා තියෙනවා පාස්වර්ඩ් එක අනිවාර්යෙන් නම්බර් 5කින් තියෙන්න ඕනලු අංක හරි 12345 කියලා දීලා අපි රෙජිස්ටර් වෙමු ඊට පස්සේ registration successful කියලා වටනවා ඊට පස්සේ යූසර් නේම් එක අපි දුන්නා යූසර් නේම් එක දීලා පාස්වර්ඩ් එක 12345 කියලා දීලා අපි කලින් දුන්න එක ලොගින් වෙන්න ඕනේ හරි මෙන්න මේ වගේ හෝම් ස්ක්‍රීන් එකක් ඔයාලට බලා ගන්න පුළුවන් එතකොට මේ හෝම් ස්ක්‍රීන් එකේ වම් පැත්තේ උඩ ඔයාලට පේන ඇති පොඩි ඉරි තුනක් තියෙනවා මේකෙන් තමයි මෙනු එක ගන්න තියෙන්නේ මේ මෙනු එක වෙන්න මේ විදිහට ඔයාලට ගන්න පුළුවන් අපි මේකේ දැන් මුලින්ම අපේ account එක subscribe කරගන්න ඕනේ ඒකට මේ මෙනු එකට ගිහිල්ලා electricity account කියන එක තෝරගන්න ඕනේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එතකොට මේකේ subscribe another account කියන එක ක්ලික් කරගන්න ඊට පස්සේ මෙන්න මේ එන තීරුවේ ඔයාලගේ account එක ගෙදරද ඔෆිස් එකද කියලා වගේ ඔයාලට හඳුනා ගන්න පුළුවන් වෙන නමක් දෙන්න මම home කියලා දෙන්න ඊට පස්සේ account number එක ඉල්ලනවා account number එක ඔයාලගේ bill එකේ මැද හරියේ උඩම තියෙනවා number 10කින් තියෙන number එක අන්න ඒ number එක දෙන්න මම මගේ මේ තියෙන bill එකේ number එක දෙන්න
නම්බර එක දීලා ප්‍රමිසස් ID කියන්නේ ඔයාලගේ පරිශ්‍රංකය. ඒක බිල් එකේ වම් පැත්තේ උඩින් ඉඳන් පල්ලෙහාට බලන් යන්න. එතකොට තියෙනවා ඉංග්‍රීසි අකුරු කීපයකුත් නම්බර් කීපයකුත් තියෙන නම්බර එකක්. ඒක දෙන්න. මම මේ බිල් එකේ තියෙන නම්බර එක දෙන්නම්. KRA 1335 දීලා ඇඩ් කරගන්න. ඇඩ් කරගත්තාම මෙන්න මේ විදිහට ඔයාලගේ නමයි ඇඩ්‍රස් එකයි ගෙදර තියෙන ලොකේෂන් එකයි ඔක්කොම පෙන්නනවා. මෙතනින් අපිට මේ ලාස්ට් බිල් එක බලන්න පුළුවන්, පේමන්ට්ස් බලන්න පුළුවන්, ප්‍රොෆයිල් බලන්න පුළුවන්. මේ තියෙන මගේ ලාස්ට් බිල් එක. තව අපිට මෙතනින් පොඩි chart එකක් බලා ගන්න පුළුවන්. අපි පාවිච්චි කරලා තියෙන ඒකක පිළිබඳ පොඩි විස්තරයක්. ඒක මාසෙන් මාසයට මෙන්න මේ විදිහට වෙන වෙනම තියෙනවා. අපිට මේකනොත් යම් අදහසක් ගන්න පුළුවන් අපි පාවිච්චි කරන ඒකක ගාන ගැන. හරි, ආයෙත් හෝම් ස්ක්‍රීන් එකට යමු. මේකෙන් ආයෙත් මෙනු එකට ගිහිල්ලා දැන් අපි බිල් එක හදන්න බලමු. ඒකට බිල් කැල්කියුලේටර් එක ගන්න ඕනේ. මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. මේකෙන් මුලින්ම ටැරිෆ් එක තෝරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලගේ ගෙදරක් නම් සාමාන්‍ය මේ උඩම තියෙන එක ඩොමෙස්ටික් 11 කියලා තියෙන එක ක්ලික් කරගන්න. නැත්තම් ඔයාගේ අදාළ එක මෙතනින් සිලෙක්ට් කරගන්න ඕනේ. මම ඩොමෙස්ටික් 11 කියන එක තෝරගන්නවා. ඊට පස්සේ සෙල්ෆ් ජෙනරේෂන් එක මොකක්ද කියලා අපි තෝරගන්න ඕනේ. සාමාන්‍යයෙන් normal නම් none කියලා දාගන්න. නැත්තම් net metering නම් net metering, net accounting නම් accounting කියලා දාගන්න. ඔයාට යුනිට් ගාන නම් බලාගන්න වෙනවා. මම සාමාන්‍යයෙන් දල වශයෙන් 100ක් කියලා මෙතන උදාහරණයක් විදිහට දාන්නම්. ඊට පස්සේ number of dates වලට අපිට දින ගාන දන්නවා. දින ගාන දාන්න පුළුවන්. නැත්තම් මෙතනින් pick start and end date කියන එක ටික් කරලා date දෙක තෝරන්න පුළුවන් වෙන මේ විදිහට. 2025 2020 තෝරගන්න. එතකොට මෙන්න මේ විදිහට අපි පාවිච්චි කරලා තියෙන යුනිට් ගන්නට හැදෙන බිල් එක අපිට යා පල්ලෙහින් පෙන්නනවා. 785 ගානින් යුනිට් 62ක් පාවිච්චි කරලා තියෙනවා. 10 ගානේ යුනිට් 31ක් පාවිච්චි කරලා තියෙනවා. 2775 ගානේ යුනිට් 7ක් පාවිච්චි කරලා තියෙනවා. ඒකට charge කරලා තියෙනවා අපෙන් 995ක්. ඊට අමතරව fix charge එක කියලා තියෙනවා 480ක්. ආයෙත් අපි home screen එකට ගිහිල්ලා complaint එකක් දාගන්න විදියක් බලමු. විදුලි බිඳ වැටීමක් සිදු වුණොත් ඒකට ගන්න action එක ගැන අපිට වෙන්නේ ඉන්ටර්ෆේස් එකේ show on map දුන්නොත් අපිට වෙන්න මේ වගේ map එකක් එනවා. මේ map එකෙන් ඔයාලා ගෙදර තියෙන තැන ඕනනම් දීලා අපිට enter කරගන්න පුළුවන්. නැත්තම් අපි සාමාන්‍ය විදිහට electricity account click කරලා මෙතන අපි අර subscribe කරලා තියෙන account එක පෙන්නනවා. එකෙන් අපි subscribe කරගත්ත account එක මම දෙන්නම් home කියලා. ඊට පස්සේ complaint එකේ type එක තෝරගන්න ඕනේ. මම මේකෙන් එකක් තෝරගන්නම්. මේක ගොඩක් දේවල් තියෙනවා. ඕනනම් others කියලා වෙන දෙයක් දෙන්නත් පුළුවන්. මම supply failed in area කියන එක තෝරගන්නවා. ඊට පස්සේ lodge complaint කියලා දෙන්න ඕනේ. අපිට ඕන මේ attachment වල ගිහිල්ලා අපිට ෆොටෝ එකක් වගේ උනක් දාගන්න පුළුවන්. ඊට පස්සේ lodge complaint එක දෙන්න. එතකොට සාමාන්‍යයෙන් මෙයාලා මම මේක අත්හදා බලලා තියෙනවා. පැය දෙකක් ඇතුළත වගේ විදුලි බලමල්ලෙන් අපේ ප්‍රශ්නේ විසඳලා දෙනවා. අපේ ප්‍රශ්නේ විසඳුණාට පස්සේ මේ previous complaint වලට ගිහිල්ලා අනිවාර්යෙන් අයින් කරගන්න අපේ කම්ප්ලේන්ට් එක. නැත්නම් ඒක එයාලටත් ලේසියක් වෙයි මම හිතන්නේ. අපි ආයෙත් එකකින් කරන්න පුළුවන් දෙයක් බලමු. ආය හෝම් ස්ක්‍රීන් එකට ගිහිල්ලා මෙනු එකට ගිහිල්ලා මේ ඉන්ටරප්ෂන් කැලෙන්ඩර් කියන එක තෝරගත්තාම ඉදිරියේදී මොනවා හරි නඩත්තු කටයුත්ත සඳහා විදුලිය විසඳ කිරීමක් වෙනවා නම් අපිට මේකෙන් එයාලා දැනුම් දෙනවා. කලින් දැන්ටත් CB එකෙන් SMS alert system එකක් ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව අපිට මේ app එක හරහාත් මේක දැනගන්න පුළුවන්. ඊට අමතරව අපිට තවත් account එකක් subscribe කරගන්න ඕන නම් මෙතනට මේ විදිහට ගිහිල්ලා electricity account ගිහිල්ලා තව account එක subscribe කරගන්න පුළුවන්. මේ subscribe button එක click කරලා. හොඳයි, මම හිතනවා මේ ගෙනාපු වීඩියෝ එකත් ඔයාලට වැදගත් වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. මතකද අපේ channel එක subscribe කරන්න, bell button එක click කරගන්න. තවත් ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකකින් හමු වෙනකන් නවතිනවා. ඔයාලට සුබ දවසක් වේවා.